දරුවන් සිනමදනාම සංගීත අපේ නිවසට පැමිණිලා අපේ දූ දරුවොත් එක්ක එකට එකතු වෙලා දූ දරුවොත් එක්ක අපිට බෙදාගෙන ඒ වගේම අපේ දූ දරුවන්ගෙත් ඒ වගේම මේ සියලුම දූ දරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් මොහොතක් බලලා සියලුම දෙනා සතුටු වෙලා සියලුම දෙනාම ඒකන් සංග්‍රහයක් මුක්ති විඳින්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම ඉස්රායල් පාසලේ ලොකු හාමුදුරන්ගේ සංකල්පයක් මත 2015 ලෝක ළමා දිනය සමරන මේ වකවානුව තුළ පාලය තුළ අපේ දූ දරුවන් සම්බන්ධ කරගෙන දහම් පාසලේ මේ සියලුම දූ දරුවෝ එකතු වෙලා මේ කරන සත්කාරයට මේ කරන කටයුත්තට අපේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දූ දරුවන් සියලුම දෙනාම මේ ආයතනයේ වෙලා අපේ දූ දරුවොත් එක්ක මොකක්ද එකතු වෙලා දූ දරුවොත් එක්ක මේ සන්තෝෂ වෙන්න මේ විදිහට කාලය යොදා ගැනීම සම්බන්ධව අපි සියලුම දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි හිතන විදිහට වෙනසක් නැතුව ඡේදයක් නැතුව දූ දරුවන් සියලුම දෙනාම මේ දූ දරුවන් ඔයාලා සියලුම දෙනාම මේ දූ දරුවන් ඔයාලා තමයි අනාගතයේ මේ හැම දෙයක්ම කරන්න ඉන්නේ මේ රට බාර ගන්න ඉන්නේ මේ ලෝකේ බාර ගන්න ඉන්නේ මේ අපි සියලුම දෙනාම ඔයාලා හිතන විදිහට ඔයාලගේ හැකියාවන් අපේ හැකියාවන් අපේ දූ දරුවන්ගේ හැකියාවන් මේ විදිහට කැමති විදිහට දෙන්නලා සිදු කියලා නැත්නම් කුල්පන්තියක් කරලා එක වෙලාවක් දෙගොල්ලෝ එකට එකතු වෙලා සන්තෝෂ වෙමු. ඊට පස්සේ මේ අය සෝදානම් කරපු ඒකන් සංඝාය අපි සියලුම දෙනාම එකට මුක්ති විඳිමු. සිරුරන් සරණයි සියලු දෙනාට. සිරුරන් සරණයි. ඒ වගේම උදේසනක් ඉඳන් දහම් පාසල අපේ මේ අවුරුද්දේ ඉවරක් නැත්තා 2015 ලෝක ළමා දිනයේ වෙනුවෙන් මේ මාසයේට යම්කිසි දානමය පින්කමක් කිරීමට ඒක ඉදිරියට වාර්ෂිකව පවත්වන්න යෑමට අපි උත්සාහ කරන්නේ. අද දිනම සිටින්නේ අපේ මහත්මයාගේ දේවදායක කියන අපේ දූ දරුවන් මෙතන රැගෙන ආවේ අපේ දූ දරුවන්ගේ තියෙන නර්තන හැකියාවන්, ඉගෙීමේ හැකියාවන්, ඒගොල්ලන්ගේ විශේෂ හැකියාවන් කොහොමද විශ්ලේෂණය කරන්නේ කියන එක අපි දැක්බලා ගන්න අපි උදාහරණයක් තුන්තු වෙලා සතුටු වෙලා මෙතන අපේ මෙතන යන්න තමයි මෙතන කමිටි. ඒ නිසා මම දැන් ආරාධනා කරනවා අපි අදහම් පාසලේ දූ දරුවන්ගේ කැමැත්තෙන් පැමිණ තමන්ගේ යම්කිසි නර්තනයක් හෝ නාට්‍යානුකාරයක් හෝ ගීයක් හෝ ගයමින් අපි තවම සතුටුකට මෙන්න ඉල්ලා ඔගේ මේ වචන කල්පයේ අවසන් මෙන්න මෙතන ඉස්පත්තින අවස්ථාවදී ළමයින්ට අවස්ථාව ගාවලා තියෙනවා.
මොකද නැද්ද කියනවද කියන්න පොඩි මොකක් හරි
අංගගෙන